අයිබෝවන් හවුස් ඔෆ් ඇස්ට්‍රොලොජි කැන්ඩි YouTube නාලිකාව ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම ඔබට සුබ නවසරක් වේවායි ප්‍රාර්ථනා කරනවා. 2026 වසර කටක ලග්නයට කෙසේද බලමු. පළමුවෙන්ම ආදායම් තත්ත්වය නැත්නම් ධන තත්ත්වය කෙසේද බලමු. ඔබට નિરાයාසයෙන් ධනය ලැබෙන වසරක් වෙයි. අනාගත බලාපොරොත්තුවේ මුදල් යොදවා කටයුතු කර ආදායම් තත්ත්වය ඉහළ දමා ගැනීමට හැකියාවක් පවතිනවා. දරුවන්ටද මුදල් ලබා දෙයි. රහසිගතව හෝ අප්‍රසිද්ධව යම් දෙයකට මුදල් වියදම් කරන්නට සිදුවේ. මෙවැනි වියදම් නිසා මුදල් හානි නිතරම ඇති වේ. ධන ලාභ ලැබෙන නමුත් ඒවා මහා හානි වේ. මේ නිසා මුදල් ප්‍රවේශයෙන් පරිහරණය කරගන්න. ඊළඟට බලමු ගෘහ ජීවිතයේ කෙසේද කියලා. වස්තු ලාභ ලැබෙයි. දුක් කරදර වලින් නිදහස් වීමට ආධාර උපකාර ලැබෙන වසරක් වේ. සිතේ සමාදානීය සතුට ඇති කරයි. ඔබේ තත්ත්වය උසස් වෙන වසරක් වේ. වැඩ කටයුතු දියුණු වෙයි. ආදායම වැඩි කරයි. වාහන ලාභ හෝ වාහන වලට අවශ්‍ය දේවල් ලැබෙන වසරක් වේ. සැප පහසුවට කටයුතු සැලසේ. වෙළඳාමෙන් ලාභද ජයද අත්වෙයි. අලුත් මිතුරන් හමු වෙයි. හිතට දුකක් හෝ අසතුටක් ඇතිවීමට කරුණක් යෙදෙන නමුත් වස්තු ලාභ ලැබෙන වසරකි. අලුතෙන් ආරම්භ කරන හෝ පටන් ගන්නා කටයුතු වැඩි දියුණුවට පැමිණෙයි. රැකී රක්ෂා වෙළඳ ව්‍යාපාර කටයුතු දියුණුවට හා ලාභ ලැබෙන කාලයකට යයි. ගෙදරදොර වාසනාව ඇති වෙයි. මිල මුදල් අතින් ලාභ ලැබෙන කාලයකි. ධර්මයක් සිතේ ප්‍රීතියට හේතු වන වසරක් වෙයි. ස්වභාව ධර්මයේ පිළිබඳ අවබෝධයක් හා උනන්දුවක් ඇතිවන කාලයකි. ධර්මයක් දොරට ආත්මාර්ථකාමී තත්ත්වයක් හට ගන්නා නිසා එයින් ශාරීරික හා මානසික ඉවසීම ප්‍රගුණ කරගත යුතුය. සතුරන් මෙතුරන් වන වසරක් වෙයි. බොහෝ කටයුතු වලින් සිතට සතුට සහ ප්‍රීතියද සැනසීමද ප්‍රයෝජන ලැබෙන කාලයක් බව පේනවා. රහස් ආලයකට බැඳීමකට හෝ රහස් සම්බන්ධතාවයක් ඇතිවන වසරක්. ඒ නිසා රහස් ගමන් යන්නට සිදු වෙයි. සමහර විට බොරු චෝදනාවලට අපවාද විඳින්නට සිදුවන වසරක් වෙයි. විදේශ ගමන් සහ දුර ගමන් ඇති වෙයි. විදේශ ගමන් ගිය අයට නැවත එන්නට සිදු වෙයි. නඩුහබ හෝ සතුර වියවුල් වලට පැටලෙන්නට ඉඩ තිබෙන කාලයක් නිසා ඉතා ප්‍රවේශයෙන් කටයුතු කරගන්න. ඒ වගේම දේව භක්තිය වැඩි කරන බව පේනවා. ඥානයද වැඩි දියුණු වෙනවා. අමුතු විශේෂ කරුණු අවබෝධ වෙනවා. දුර බැහැර ගමන් නිතරම යෙදෙන්නට පුළුවන්. එය සමහර විට විදේශ ගමන් වෙන්නට පුළුවන්. ඔබ නීතියෙන් පිට සොයන්නට ගියත් පරාජයට පත්වන කරුණු ඇති වෙයි. අනාගතයේ පෙනෙන නුවණ පහළ වෙයි. පුදුමාකාර සිහින දකින වසරක් බවට පේනවා. සමහර විට අනාගතයේ සිදුවීම් සිහිනෙන් දකින්නට පුළුවන්. පිට පළාත්වල ගමන් බිමන් වලින් හෝ අනතුරු වලට මුහුණ පාන්නට ඉඩ තිබේ. සතුරන් සමග ආරවුල් මතු කරන්නට පුළුවන්. සතුරන් නිසා සිතට බයක් ඇතිවන්නටද හේතු පවතී. මෙතෙක් කල කරගෙන ආපු කටයුතු වලට බාධා ඇතිවිය හැකිය. දේව භක්තිය වැඩි කරයි. දෙවියන් අදහන කටයුතු වල යෙදෙන්නට පුළුවන්. ඔබේ වැඩිහිටියෙකුට මාරකයක් හෝ එවැනි අපල ඇතිවන්නට පුළුවන්. ආදර සම්බන්ධතා සහ මංගල යෝග ඇති කරයි. එය දුර දිග නොබලා හදිස්සිය ඇතිවන ආදර සම්බන්ධතාවයේ මුරණ්ඩු මිත්‍රයන් නිසා කරදර වලට මුහුණ පාන්නට සිදු වෙයි. ටික පරිස්සමෙන් කටක ලග්න ඔබ කටයුතු කරගන්න. රැකී රක්ෂා තනතුරු ගැන බලමු. රැකී රක්ෂා තනතුරු වලට හෝ අලුත් පත්වීම් වලට හෝ බලාපොරොත්තුවෙන් සිටින අයට එම අදහස් ඉෂ්ට වෙයි. කටක ලග්න ඔබේ පඩිය වැඩි වන බව පේනවා. වෙළඳ ව්‍යාපාර කරන අයට ඒවා මගින් දියුණුව ඇති වෙයි. උසස් නිලධාරීන් සමග අමනාපකම් මතු කරන්නට හේතු පවතින නිසා ව්‍යාපාර වල යෙදී සිටින අයට තම පාරිභෝගිකයන් ගැන වඩාත් සැලකිලිමත් විය යුතු වසරකි. එහිදී සිදුවන නොසැලකිල්ල පසුවට කනගාටුවට හේතු වන්නට පවතී. අධ්‍යාපන තත්ත්වය බලමු. අධ්‍යාපනය සඳහා යහපත් වසරක් වෙනවා. උසස් අධ්‍යාපනයට යා හැකි. විදේශ අධ්‍යාපනයේද පෙන්눔 කරයි. කටක ලග්න ඔබ බලාපොරොත්තු මට්ටමට පැමිණීමත් විභාග වලින් ජය ලැබීමත් මදක් වෙහෙස වීමට සිදුවන්නේය. බාධා මැඩගෙන ඉදිරියට යා හැකි. 2026 ජූලි 1 වෙනිදාට පසු අධ්‍යාපන කටයුතු ඉතාමත් සාර්ථක වෙනවා. සෞඛ්‍ය තත්ත්වය ගැන බලමු.
ඒ කියන්නේ ඉස්සෙල්ලා ප්‍රථමයෙන් කියන්න ඕනේ කටක ලග්න ඔබ. පැණි රසට හරිම ආසයි. පැණි රස කෑමෙන් වැළකී සිටින ලෙස මම පළමුවෙන්ම ඔබට කියනවා. නැතිනම් මේ වසර ඔබට නොයෙකුත් රෝග ඇතිවීමට කරුණු පේනවා. ශාරීරික තුවාලයක් සුළු වශයෙන් හෝ ඇති වෙන්නට පුළුවන්. පපුවේ වේදනාවක් ඇති කරයි. උෂ්ණාධික රෝග, ලේ සහ ලේ නහරවල පිළිබඳ රෝග, උදර ආශ්‍රිත රෝග මතුවෙයි. කටක ලග්න ඔබේ උපන් ජන්ම පත්‍රයේ සඳු හේබත් චන්ද්‍රය 4 වන 10 වන හෝ 11 වන භාවයක සිටි අයට අපල වැඩි කරයි. කටක ලග්න. ඒ වගේම අපගේ මාසික පලාඵල ලබා ගන්නට අපගේ මෙම YouTube නාලිකාව subscribe කරන්න. කටක ලග්නයට සුබ දවස් වන්නේ ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා දිනයන් වේ. සුබ වර්ණය සුදු වර්ගය සහ ක්‍රීම් පාට වේ. සුබ අංකය වන්නේ අංක 2, 7 සහ අංක 9 වේ. සුබ මැණික් වර්ගය මුතු. කටක ලග්න ඔබේ සියලු අපල දුරු වී යහපත් වසරක් ගත කරන්නට ආශිර්වාද කරන අතර ඔබට තෙරුවන් සරණයි. 2026 වසර සුබම නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරනවා.